මම ඔබට මට ඇති වෙච්ච දහම් සංකල්පනාවක් දැන් කියනවා. මේ දහම් සංකල්පනාව මනාකොට මෙනෙහි කරන්න. මම ඔබට උපමාවක් මේ කියන්නේ. මේ උපමාව හොඳට මෙනෙහි කරගන්න පින්විතනේ. එතනින් එහාට අපි මෙතනින් ගැලවෙන දහම කතා කරමු. ඇත්ත යථාර්ථයම කතා කරගෙන යමු. දවසක් පින්විතනේ මම ඉංග්ලන්ඩ් වල ඉන්නකොට මට සෙන්ට්‍රල් ලන්ඩන් වලට යන්න ඕන වෙලා මම අන්ඩර්ග්‍රවුන්ඩ් කෝච්චියකට නැග්ගා. ආන්ගේ කෝච්චිය ඇතුළේ ඉඳන් ඉන්නකොට තමයි මට මේ දහම් සංකල්පනාව පහළ වුණේ. මම ඒක ඔබට දැන් කියනවා ඔබ හොඳට මනසිකාර කරන්න මේ කියන්නේ මොකද්ද කියලා. පින්වතුනි එක්තරා කෝච්චියක් තියෙනවා. මේ කෝච්චිය තනිකරම පොළොව යටින් යන්නේ. මේ කෝච්චිය පොළොව යටින් ගිහිල්ලා පින්වතුනි මේ කෝච්චිය අවුරුදු ලක්ෂ ගාණක් පොළොව යටින් යනවා. මේ කෝච්චිය යන්නේ රවුම් පාරක. සර්කියුලර් රෝඩ් එකක් තියෙන්නේ. එකම එක ස්ටේෂන් එකක් තියෙනවා පින්වතුනි පොළොවෙන් උඩ. ඉතුරු ටික ඔක්කොම පොළොවෙන් යටයි යන්නේ. මේ පොළොවෙන් යට යන පාරේ පින්වතුනි ගිනි ජාලාවල් මැද්දේ මර ලතෝනි තියතිය ඒ කෝච්චිය තුල යන පිරිස යනවා. ඒ අතරතුර පින්වතුනි වන මුර්ගයෝ පැනලා මුරු ගගා කනවර මිනිසුන් මැරෙන්නේ. මහා විඳවිල්ලක් විඳෝ පින්වතුනි මේකේ ගිහිල්ලා අවුරුදු කෝටි ගානකට පස්සේ මේ කෝච්චිය ඕවර්ග්‍රවුන්ඩ් එකට එනවා. පොළොව උඩට එනවා. පොළොව උඩ ඇවිදිලා ස්ටේෂන් එකේ නවත්තනවා. පින්වතුනි මේ ස්ටේෂන් එකේ අවුරුදු 60ක් මේ කෝච්චිය නවත්තලා තියෙනවා. අවුරුදු 60ක් මේ ස්ටේෂන් එකේ කෝච්චිය නවත්තනකොටම ලස්සන ෆිල්ම් එකක් ප්ලේ වෙන්න පටන් ගන්නවා ඇතුලේ. එහා පැත්තෙන් පින්වතුනි ලස්සන සින්දු ටිකක් යනවා. හොඳ ඇල්බම් එකක් ප්ලේ වෙනවා. එතනින් එහා පැත්තේ තියෙනවා පින්වතුනි හොඳ මල් ගඳ විලවුන් තියලා හැම එකක්ම නොමිලේ. ඕනේ තරමක් මල්ද සුවඳද ඕන එකක්. එතනින් එහා පැත්තේ පින්වතුනි ලෝකේ තියෙන ඕනෑම කෑමක් කන්න පුළුවන් දෙයක්. එතනින් එහා පැත්තේ ලෝකේ ඉන්න ඕනෑම ස්ත්‍රියාවක් හෝ පුරුෂයෙක් හෝ ලබාගෙන කම්සප විඳින්න පුළුවන් තැනක් තියෙනවා. මේ කෝච්චිය ඇතුලේ. ඔන්න කෝච්චිය ඇවිල්ලා නැවැත්තුවා. කෝච්චිය ඇවිල්ලා නවත්තනකොට පින්වතුනි අර ෆිල්ම් එක ප්ලේ වෙනකොට ඔබ මොකද කරන්නේ? ඒ ඇතුලේ ඉන්න මිනිස්සු ටිකට මතක නෑ කොහොමද ආවේ කියලා. අර මහා ගිනි ජාලාවල් මැද්ද විඳපු දුක එකක්වත් මතක නෑ. අර ෆිල්ම් එක දිහා බලාගෙන ඉන්නවා. තව කට්ටියක් අර සින්දු ටික අහනවා. තව කට්ටියක් කනවා බොනවා. ස්පර්ශ ගන්නවා. අවුරුදු 60 ගෙවෙනවා. එන්ජින් එක ස්ටාර්ට් කළා. කෝච්චිය ආය ඇතුලේ. ඔය විදිහට පින්වතුනි 10 වතාවක් ලක්ෂ වතාවක් විතර උඩට එද්දි එක දවසක මේ කෝච්චිය ඇවිල්ලා නවත්තනකොට ස්ටේෂන් එකේ තියෙනවා ස්පීකර් එකක්. මේ ස්පීකර් එකෙන් පින්වතුනි කෑ ගගහ කියනවා උඹලා ආවේ මේ තරම් දුකක් විඳගෙන ඔය දොර ඇරපල්ලා. ඔය උඩ තියෙන ඒවට අහු වෙන්න එපා. ඔය උඩ තියෙන ඒවට අහු වෙන්නේ නැතුව, ඔය ෆිල්ම් එකට අහු වෙන්නේ නැතුව, ඔය සින්දු වලට අහු වෙන්නේ නැතුව මෙන්න මේ කියන විදිහට දොර ඇරපල්ලා. පින්වතුනි දොර අරින විදිහ කියනවා. මේ දොර අරින විදිහ කියන්නේ පින්වතුනි මේට කාලයකට කලින් මේ කෝච්චියේ දොර තමන්ගෙම ඥාණයෙන් අරගත්ත කෙනෙක් ඉන්නවා. ආන්නේ කෙනා හෝ ඒ කෙනාගෙන් ඒ ක්‍රමේ අහගෙන කෝච්චියෙන් එළියට පැනගත් අය තමයි අර ස්පීකර් එකෙන් කතා කර කියන්නේ දොර අරින විදිය.
හැබැයි මේ කෝච්චිය ඇතුලේ තියෙනවා මුලින්ම මේ කෝච්චියේ දොර ඇරගෙන එළියට බහැපු කෙනාගේ පිළිමෙකුත්. කට්ටියක් මොකද කරන්නේ පින්වතුනි අර සද්දේ ඇහෙද්දි මේ දොර ඇරපල්ලා ඕවට අහුවෙන්න එපා මේ දොර ඇරපල්ලා එළියට බහැපල්ලා කියද්දි ෆිල්ම් එක පොඩ්ඩක් බලලා හවසට ගිහිල්ලා අර කෝච්චිය මුලින්ම අරපු එක්කෙනාගේ පිළිමේ තියෙනවා ඒ පිළිමෙට මල් ටිකක් තියලා වදිනවා ඒ වැඳලා අර කෝච්චිය අරින විදිහ කියපු ටික අර ඒ කියන පිළිමේ ඉස්සරහට වෙලා කියනවා පෙට්ටිය අරින විදිහ දොරවල් ටික අරින විදිහ අර පිළිමේ ඉස්සරහට වෙලා කියනවා එයවිල්ලා ආයිත් අර සින්දු ටික අහගෙන ඉන්නවා ආයි පහුවදාටත් උදේටත් ගිහිල්ලා ආයිත් වඳිනවා වැඳලා අර දොර අරින විදිහ කියනවා හැබැයි අර දොර අරින විදිහ අහගෙන ඒක අරින්නේ නැහැ අවුරුදු 59ක් වුණා එන්ජින් එක ස්ටාර්ට් කරනවා එන්ජින් එක ස්ටාර්ට් කරනකොට දෙලෝ රත් වුණා ගිහිල්ලා දොර ගාවට ගිහිල්ලා දොර අදිනවා ඇරියන් කිය දොර අරින්න බෑ ඇයි අරින විදිහ දැනගෙන ඇරියේ නෑ අනේ පිංගුතුනි ආයි මේ සත්වයා අන්ඩර්ග්‍රවුන්ඩ් එක ඇතුලේ පොළොව යට කොච්චර කාලයක් ආයේ අවුරුදු කෝටි ගානකට පස්සේ මහා දුකක් විඳගෙන මේ කෝච්චිය ආයි උඩට එනකොට අර ස්පීකර් එක නැහැ දැන් තියෙන්නේ කොහොමද අර ෆිල්ම් එක බල ඉන්න විතරයි ආයි ඔහොම ඉඳලා ආයි ඕක යනවා පිංගුතුනි ආයි ඒ අවස්ථාව එන්නේ ආයි ලක්ෂ වතාවක් විතර ඔය කෝච්චිය ආවට පස්සේ පිරිසක් ඉන්නවා බුද්ධිමත් ප්‍රඥාවන්ත අර ස්පීකර් එකෙන් ඇහෙන සද්දෙට කන තියලා මොකද්ද කියන්නේ කියලා බොහෝම උමනාවෙන් දැනගෙන ඒ කියන විදිහට අර දොරේ ලොක් එක අරිනවා ඇරලා එළියට පැන ගන්නවා ඒ එළියට පැන ගන්නකොට කෝච්චිය ඇතුලේ ඉන්නේ උන් කියනවා උඹලා මහ පිස්සෝ මේ බලපංකො ෆිල්ම් එක උඹලට ෆිල්ම් එක බලන්න වෙන්නේ නෑනේ පිස්සුවෙන්ද උඹ එළියට පැන්නේ එළියට පැනපු කෙනාට දුකත් හිතෙනවා හැබැයි අර ස්පීකර් එකෙන් කියනවා අඬපල්ලා ශෝක කරපල්ලා වැළපියල්ලා අඬා ශෝක කර වැළපි හරි කමක් නෑ මේ එහා පැත්තේ තියෙන පාර දිගේ දුවලා මේක කෙලවර කරපල්ලා දැන් ඔය උපමාවට පින්වතුනි අපි ගම්මුකෝ මේ පොළොව යටින් මේ එන ගමන මොකද්ද සතර ආපායක උප්පත්තිය ඔය සතර ආපායක උප්පත්තිය ඇවිදිලා අවුරුදු ප්‍රකෝටි ගානක් ආවට පස්සේ ඔබට එක මනුස්සත්වයක් ලැබුණා ආන් මේ මනුස්සත්වය තමයි පින්විතර අර ස්ටේෂන් එකේ නවත්තපු අවුරුදු 60 ඕක නවත්තගෙන ඉන්නකොට දැන් ලස්සන ෆිල්ම් යනවා අසත්පුරුෂයෝ කියනවා මේ ෆිල්ම් එක දැකපු නැති ඇස් වැඩක් නෑ ඔබට එහෙම කියලා නැද්ද must watch movies කියලා එහෙම පෙන්නලා නැද්ද ඔබට ඔබ මැරෙන්න කලින් ඒ කාන්තේම මේ ෆිල්ම්ස් බලලා තියෙන ඕනේ කියලා අසත්පුරුෂයෝ ඔබගේ ඔළුවට දැම්මේ නැද්ද මේ සින්දු අහපු නැති කන් වැඩක් නෑ කියලා කිව්වේ නැද්ද අසත්පුරුෂයෝ දුන්නා ගිනි ගෙඩි අර කෝච්චිය නවත්තපු මොහොතේ ඉඳලා පින්වතුනි ඔබ හරි වාසනාවන්තයි මොකද ඔබගේ කෝච්චිය නවත්තලා තියෙන වෙලාවේ මොකක් තියෙනවද අර ස්පීකර් එක වැඩ දැන් ස්පීකර් එකෙන් කෑග ගහ කියනවා දොර අරින්නේ මෙහෙම දොර ඇරපල්ලා අනේ මේක කනකට ගන්න නැතුව අර ෆිල්ම් බල ඉන්නවා තව කට්ටියක් මේ දොර ඇරලා පැනපු මහ වීරයෙක් ඉන්නවා ඒ වීරයාට අපේගේ වන්දනාව කියලා උදේ ඉඳලා රෑ වෙනකම් මොකද කරන්නේ ඒ වීරයාගේ පිළිමේ හදාගෙන ඒ පිළිමෙට වැඳ ඉන්නවා උදේට ෆිල්ම් එක බලනවා කාලා බීලා හවසට මොකද කරන්නේ
ගිහිල්ලා පොඩ්ඩක් වන්දනා කරනවා. මොකද වන්දනා කළ ප්‍රාර්ථනාවක් කරනවා දොර ඇරේවා. ඒ වීරයා කවුද? සුගත තථාගතයන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේම උන්වහන්සේ හෝ උන්වහන්සේගේ ගෝලයෝ මේ දොර ඇරගෙන එළියට පැනගත් ආර්ය පිරිස අර ස්පීකර් එකෙන් කෑ ගහ කියන ඕවා නෙමෙයි කරන්න තියෙන්නේ, මෙන්න මේ කියන විදිහට මේ දොර අරගෙන එළියට පැනපල්ලා. කනකට ගන්නෑ. ඇයි? ෆිල්ම් එක. ඒක නැතුව කොහොමද? ඇයි අර කන්න තියෙන ටික ඕන එකක් කෑ හැකිනේ. දෙන දේ විතරක් කෑ. තියෙන එකක් ඕන එකක් අරන් කෑ හැකි. එළියට බහලා යන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? දෙන දෙයක් කාලා ඉන්න වෙනවා. මොනවද හම් වෙන්නේ? ඒක තමයි කන්න වෙන්නේ. ඒක නිසා එළියට නම් බහැලා හරියන්නේ නැහැ, ඇතුළෙම ඉන්න ඕනේ. දැන් ඇතුළට වෙලා ඉන්නවා. පින්වතුනි අවුරුදු 59 ගත වෙනකොට එන්ජින් එක ස්ටාර්ට් කරනවා. ඒ කිව්වේ එහා ගෙදර සොපියක්වත් මලා, මෙහා ගෙදර රණසිංහ අයියත් මලා. අනේ මටත් මොනෝ වෙයිද දන්නේ. ඔන්න එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. එතකොට මොකද කරන්නේ? දුවනවා පන්සලට. ගන්ටාරේ ගහනවා. මොකටද? ශබ්ද පූජා. මොකකින් හරි කමන්නේ. අනේ මට ගොඩ යාමක් තියෙනවා. සමහර පිරිසක් ඉන්නවා ප්‍රඥාවන්ත. ඒ පිරිස අර ස්පීකර් එකෙන් කියන එක අහගෙන හරියටම දොර ඇර ගන්නවා. දොර ඇරගෙන අර කියපු පාරේ අඬා හරි වැළපි හරි කමන්නේ ගමන් කරනවා. ගමන් කළා නිදහස් වෙනවා. පින්වතුනි ඔබට හම් වෙච්ච මනුස්ස ජීවිතේ ඔන්න ඔය જાති එකක්. බලන්න පින්වතුනි මොන විනාශයක්ද ඔබ ඔය මනුස්ස ජීවිතේට කරන්නේ කියලා. ඔබට ඔය මනුස්ස ජීවිතේ හම්බුනේ දොස්තර කෙනෙක් වෙන්නද? මට කියන්න දැන්. ඉංජිනේරුවෙක් වෙන්නද? මැටි ඇමතිවරු වෙන්නද? ලෝකේ ඉන්න මුදුන වෙන්නද? අනේ පින්වතුනි තව අවුරුදු 20යිනේ. ඔබ මගමලේ නැත්තම් තව අවුරුදු 10යිනේ. එන්ජින් එක ස්ටාර්ට් වෙච්ච ගමන් ආයි කොහෙද? ආයි අන්ඩර්ග්‍රවුන්ඩ් එකේනේ. ආයි ඔබ කවද්ද එන්නේ? ආයි ඔබ එනකොට කෝ සම්බුද්ධ ශාසනේ? කෝ දොර අරගන්න විදිහ? ඒ එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. බලන්නකො කරගන්න අපරාධේ. මං ඒකයි පින්වතුනි කියන්නේ මේ මිනිස්සු දන්නේ නැතුව මේ දේවල් කරන්නේ. දන්නවනම් මිනිස්සු මේ දේවල් කරගන්නේ නැහැ Tamanට. නොදැන්න. ඒකයි අනුකම්පාවට දේශනා කරන්නේ. තඹ සතේක වද්දයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි ආර්ය මහා සංඝරත්නය ඔබ ගාවට වඩින්නේ. ඔබට මේ යථාර්ථය පෙන්වලා දෙන්න. මේ යථාර්ථය ඔබ දැනගත යුතුමයි පින්වතුනි. මහා අපරාධයක් නැත්තම් සිද්ධ වෙන්නේ. බලන්න ඔබට ගැලවෙන්න තියෙන වෙලාවේ ඔබ අවුරුදු 40ක්ම 30ක්ම 20ක්ම 50ක්ම මොනවටද ඔය ගත කළේ? දැන් තව ටිකකින් එන්ජින් එක ස්ටාර්ට් වෙනකොට මොකද්ද කරන්න තියෙන්නේ? දොර හොල්ලන්නද ගිහිල්ලා ඇරියන් කියන්න? ඒ ටිකද වෙන්නේ? එහෙම දොර ඇරෙන්නේ නැන්නේ පින්වතුනි. ඔබ එහෙම මාපව් සැරයක් වලේ නේද? ආයි ඔබ ගොඩ එන්නේ අවුරුදු කෝටි ගානකට පස්සේ. නිකමට හිතලා බලන්න මොන අපරාධයක්ද ඔබ ඔය කරගන්නේ කියලා.